මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගේ වැඩ උපැටි කරන්න යොදා ගන්නවා. එතන අර්බුදයක් තියෙනවා. ආයේ කතාවක් නැහැ. A few moments later. කෙසේ වෙතත් ඒ වැඩි කිරීම පිටබඳව කිසිසේත්ම ගැටලුවක් නැහැ. අපේ සහයෝගය තිබෙනවා. මේකයි සමගි ජන බලවේගයේ ස්ථාවරය, සමගි ජන සංධානයේ ස්ථාවරය. අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරුව. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත්තන හරක් ආයෙත් ඇත්තේ නැත. විපක්ෂ නායකතුමාගේ ලනුව කාලා අන්තිමට ගිහිල්ලා බෙල්ල තිබ්බා. මේ රටේ මහ ජනතාවගේ බදු මුදල් පෞද්ගලික අංශයේ වැඩ කරන අයගේ වැඩ උපැටි කරන්න යොදා ගන්නවා. එතන අර්බුදයක් තියෙනවා. අමූලික පට්ටපල් බොරුවක්. ආයේ කතාවක් නැහැ. මේකම අලගොවියා, ලුණු ගොවියා, ඇඟලුම් සේවකයා ඉල්ලන්න පටන් ගත්තොත් A few moments later. විශේෂයෙන්ම රජය යෝජනා කරලා තිබෙනවා වතු ප්‍රජාවට 1350ට අමතරව රුපියල් 400ක වැඩි කිරීමක් 200ක් ආයතන හරහා සහ 200ක් රජයේ මැදිහත් වීමෙන් අත් වශයෙන්ම ඒ වැඩි කිරීම පිළිබඳව අපේ ස්තුතිය අපේ ගරු විපක්ෂ නායකතුමා ඒක අයවැය 1350 තව 400කින් වැඩි කිරීම පිළිබඳව අපේ කිසිම විරෝධතාවයක් නැහැ. අපි ඒකට කැමති. වඩාත් කැමති මේ වැඩි කිරීමේ 400 වතු සමාගම් හරහාම ක්‍රියාත්මක වෙනවා. කෙසේ වෙතත් ඒ වැඩි කිරීම පිළිබඳව කිසිසේත්ම ගැටලුවක් නැහැ. අපේ සහයෝගය තිබෙනවා. මේකයි සමගි ජන බලවේගයේ ස්ථාවරය, සමගි ජන සංධානයේ ස්ථාවරය. එහි නායකයා හැටියට මම මේ අදහස ප්‍රකාශ කරනවා. මේක තමයි අපේ වළංගු ප්‍රතිපත්තිය. ගංජාට ටිකක්වත් කාලාද දන්නේ නැහැ. තුමාලගේ අමුතු න්‍යාය පත්‍රයන්නේ තියෙන්නේ. වතු කම්කරුවගේ පඩිය වැඩි කරන ආණ්ඩුවෙන් ගෙවනවා ව්‍යාපාරිකයට. අඩු ආදායම් ලබන හැම පුද්ගලයෙක්ම ටැක්ස් එකක් ගහනවා. ඒකතු කරන මුදල් ව්‍යාපාරිකයට දෙනවා. තමන්ගේ වත්තේ වැඩ කරන යට පඩි ගෙවන්න. එතකොට දැන් මේ රටේ බහුතරයක් ඉන්නේ කුඩා තේ වතු හිමියන්ට මොකද වෙන්නේ? වතු කම්කරුවගේ පඩිය වැඩි කරන්න වෙන ක්‍රමයක් හොයාගන්න. ඔය අනේ නිකම් ඵලයකෝ යන්නේ. එක්සත් ජාතික පක්ෂේ නායකයා රුපියල් ලක්ෂ 166ක් අරගෙන වියදම් කරා ටිප්පන් නෝනාගේ උපාධිය ගන්න යන. ඒ උපාධිය ගන්න යන වියදම් කරද්දී ඒක හරිම සාධාරණයි. ලංකාවේ මිනිස්සුන්ගේ සල්ලි එහෙම පාවිච්චි කරන්න පුළුවන් කියලා මොර දීපු මේ විපක්ෂයේ ඉන්න අයෝ දැන් මොකද කරන්නේ? ඊයේ මම දැක්ක නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා ඇවිල්ලා නැගිටලා කතා කරලා කියනවා වතු ජනතාවට රුපියල් 200 දීපක වැරදි කියලා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකගේ මාධ්‍ය ප්‍රකාශක කතා කරලා කියනවා වතු ජනතාවට රුපියල් 200 දීපක වැරදි කියලා. අද මම දැක්ක සමාජ මාධ්‍ය ඇතුලේ රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය කියලා තියෙනවා වතු ජනතාවට රුපියල් 200 දීම වැරදි. ඒක නිසා නඩු දානවා කියලා. මම අහනවා විපක්ෂයේ ප්‍රතිපත්තිය මේකද? අල්ලස්සා දූෂණ කමිෂන් සභාවට ඕගොල්ලෝ යන්න. රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියට අපි කියනවා අපි ආණ්ඩුවක් විදියට කඳුකර ජනතාවගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පෙනී ඉන්නවා. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ස්ථාවරය කියලා තියෙන්නේ. අපි අහනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමාගෙන් අහනවා මේකද ඔයාගේ ස්ථාවරය? විපක්ෂයේ ස්ථාවරය විපක්ෂ නායකතුමා කොන්ද ගෙලින් තියාගෙන කියන්න මේකට කැමැතිද අකමැතිද? මේ රටේ මැයි දිනේ තියෙන දවස්වල කොළඹ මැයි දිනේ කරගන්න බැරි වෙද්දී ඔය සජබේ රිංගුවේ ඔය UMP එක රිංගුවේ අර තලව කැලේට බදුල්ලට ඒ පැත්තේ ඉන්න අහිංසක කඳුකර ජනතාව ගෙනල්ලා මැයි දිනේ කරේ. ඒගොල්ලෝ මේ ජීවිත කාලෙම දීලා තියෙන්නේ සජබෙට UMPට පොහට්ටුවට තමයි ඡන්දේ දීලා තියෙන්නේ. මේ පාර තමයි අපිට ඡන්දේ දුන්නේ. ඕගොල්ලෝ ඡන්දේ දීපු පක්ෂය කතා කරන්නේ. විරුද්ධව කතා කරන්නේ. ඒක නිසා අපි මේ කඳුකර ජනතාව අධේ සටන පටන් අරගෙන තියෙන්නේ. කඳුකර ජනතාවට ඔහම නෙවෙයි කොහම අභියෝගාවත් අපි ආණ්ඩුවක් විදියට රුපියල් 200 දෙන එක නතර කරන්නේ නැහැ. සජිත් කියලා මේ ගන්නේ පුද්ගලයා විතරක් නෙමෙයි. මේ මුළු කඳවුරම ගොන්. අහිංසක කම්කරුවට 200ක් දෙනකොට තමයි අමාරුව. දැන් මේ දීපු සල්ලි දරු නියෝජ්‍ය කතානායකතුමනි මේක ඊළඟ කාරණේ තේරුම් ගන්න මේ සල්ලි වලින් මේ කට්ටිය බොහෝ දෙනෙක් කර්මාන්තයක් ව්‍යවසායක් කරේ නැහැ. එඳ මේ දෙගොල්ල අවුරුදු 76ක් ආණ්ඩු කරේ කොහොමද? එක් කට්ටියක් ඇවිල්ලා කියනවා කොළ පාට කට්ටිය නිල් පාට කට්ටියට ගහනවා. නිල් පාට කට්ටිය කොළ පාට කට්ටියට ගහනවා. ඒක කිව්වොත් මෙන්න මෙහෙම. උන් හොරු කියා අල්ලපු හොරෙක් නැත. මුන් හොරු කියා දුන් දඬුවමක් නැත. උන් මුන් එකතු වී කාදමු රටක් ඇත. ඒ රට ඇතුලේ බත්තන හරක් ආයෙත් ඇත්තේ නැත. ඇත සම්පූර්ණ ඇත්ත. මේකේ මන්ත්‍රීවරයෝ ඉන්නවා වතු කරේ දෙමළ ජනතාවගේ ඡන්දෙන් ඇවිල්ලා පත් වෙලා. හැබැයි රුපියල් 200 ගෙව්වම රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමියගෙන් අහන්න ඕනේ ඔබතුමියගේ ස්ථාවරයේ විතරක්ද මේක? සමගි ජන බලවේගයේ ස්ථාවරයේද මේක? ලැජ්ජ නැද්ද? මේ රටේ අහිංසක වතුකම් කරු ජනතාවට රුපියල් 200ක් දෙනකොට ලැජ්ජ නැද්ද ගිහිල්ලා අල්ලස් දූෂණ කොමිසමේ නඩු දාන්න? ලැජ්ජ නැද්ද?
ඔය ලැජ්ජාවක් තියෙනවා නම් කොහොමද ගමට යන්නේ? තමන්ගේ මැයි දිනේ තිබ්බේ ගිහිල්ලා වතුකම්කරුවෙක් එක්ක. එහෙම තියලා දැන් මොන ලැජ්ජාවක් නැතුවද ගිහිල්ලා රුපියල් 200 දෙනකොට දීමනාවක් විදියට පැමිණීමේ දීමනාවක් විදියට දෙනකොට ලැජ්ජ නැතුව ගිහිල්ලා කොහොමද ඕගොල්ලන්ගේ පක්ෂ ස්ථාවරයේද මේක කියලා කියන්න? ලැජ්ජ නැතුව ගිහිල්ලා ජනතාවට එරෙහිව නැවත පැමිණිලි කරන්නේ. අපි හිතුව හොඳ දෙයක් කරාම හොඳයි කියන විපක්ෂයක් ඉන්නේ කියලා. අපි අවංක මේ වෙලාවේ තියෙන්නේ. මාර්තු අප්‍රේල් මැයි වෙනකොට අපි තේරුම් ගත්ත එහෙම විපක්ෂයක් නැහැ. ඉතිහාසයේ කුණු බක්කෙට කියලා තියෙන කවුද? ඔබතුමාලා. වතුකරේ ජනතාවට මලයගම් ජනතාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධව මම දැනගන්න කැමති තමන්ගේ පක්ෂෙත් එක්ක විවිධ සන්දාන ගහන කඳුකරේ දෙමළ පක්ෂවල නායකයෝ පවා. ඒකන මොකක්ද කිව්වේ කියලා. හැබැයි මට හරි පැහැදිලි හත් පොලේ ගාගෙන තියෙන්නේ. ඒ නිසා අපි විපක්ෂ නැහැකවරට කියනවා පුළුවන් නම් අල්ලස් කොමිසමේ දාපු පැමිණිල්ල පක්ෂ ස්ථාවර නම් කරගෙන යන්න. ඒකට විරුද්ධ නම් බොරුවට ස්ටේට්මන්ට් දීලා වැඩක් නැහැ. අපිට කමන්න ඔක තිබුණා නැතත් අපි වැඩි කල් ඉවරයි. පුළුවන් නම් ඉල්ලාස් කරගෙන පෙන්නන්න. බලන්න ඕන කම තියෙන්නේ මේ ආවේ අපි සෙට් කරලා තියෙන ට්‍රෙන්ඩ් එක මොකක්ද? මේ ආවේ තියෙන ඊටාම තර්කානුකූල පැති මොනවද? ෆිස්කල් ඩිසිප්ලින් එක. අපි කිසිම දෙයක් ඉබාගාතේ අතාර්කිකව කළා නැහැ. හැබැයි සැලැස්මට එකතු කරගන්න බැරි වෙච්ච යම් ක්ෂේත්‍ර ආයතන ව්‍යාපෘති තියෙනවා. අපි බදු පදනම පුළුල් කරලා තිබෙනවා. ඊටාම තර්කානුකූල ට්‍රෙන්ඩ් එක සෙට් කරලා තිබෙනවා. අපි අවුරුදු 25ක් පස්සේ ඉන්නේ ඩිජිටලයිසේෂන් වල. ඒ සම්බන්ධව කුඩා ජයග්‍රහණ අපි දැනට ඩිජිටලයිසේෂන් පටන් ගන්න තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශනය ලියන් තියෙන්නේ අපිට. ඔබතුමාලා විවේචනය කරේ නැතත් විවේචනය කළත් අපි කරනවා. ඒ නිසා අපිට උපාය මාර්ග කිවසීම තියෙන. අපි නලියන්නේ නැහැ. දැන් මේගොල්ලෝ හදනවා අපිව නලියවන්න. එහෙම වෙන්නේ සතුටු වෙනවා එකාතකින් අද උදේ ගරු අපේ විපක්ෂ නායකතුමා ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා මේක කිසි ප්‍රශ්නයක් නෑ අපි කැමතියි කියලා තව හොඳ යෝජනාවක් එකකුත් කරලා තිබුණා. ඒ මම හිතන විදිහට ඊයේ පෙරේදයි දෙකේම අපේ වත්තේ වැඩ කරන ජනතාව පොල් ගැහුවා මිරිස් ඇඹරුවා ගම් මිරිස් ඇඹරුවා සමහර විට බයටද දන්නෙත් නැහැ. කොහොම වුණත් මම විපක්ෂ නායකතුමාට කියනවා ඔබතුමා ළඟම ඉන්න දැන් රෝහිණී කවිරත්න මන්ත්‍රීතුමිය අල්ලස් කොමිසම සහ විගණකාධිපතිට ලියලා ඊළඟට මාධ්‍ය ප්‍රකාශකතුමාත් විරුද්ධ වුණා. ඇත්තම කිව්වොත් විපක්ෂය ඇතුළෙත් මේක සම්බන්ධව කිසි එකඟතාවයක් මතවාදයක් නැහැ. නිසා අපි කැමති ගරු විපක්ෂ නායකතුමාගේ මතය ඇත්තටම නියෝජනය කරන්නේ නැහැ නේද අනිත් විපක්ෂයේ ඉන්න කණ්ඩායම් කියන අදහස මෙතෙන්ට ගේන්න. අපිට පැහැදිලිව මහා භාණ්ඩාගාරයෙන් මිලියන 5000ක් වෙන් කරලා තියෙනවා වැවිලි සහ වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයට. ඒ අමාත්‍යාංශයට බලය හැකියාව නෛතික පසුබිම තියෙනවා වතු ශේෂ්ත්‍රයේ සංවර්ධනය සඳහා මේ මුදල් යොදවන්න. ඒකට නීතිමය කිසිදු බාධාවක් නැහැ. ඒක අල්ලස් කොමිසමට මේ ශ්‍රේෂ්ඨාධිකරණයට කියත් කිසිදු ආකාරයකින් චැලෙන්ජ් කරන්න බෑ. අස්වැසු මුදල් වෙන් කරන්න එහෙම තමයි. ඒ ජනතාවගේ බදු සල්ලි තමයි අපි අපව දෙන්නේ. මෙතෙක් ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවක් මලයගම් වැඩ කරන ජනතාවගේ වැටුප රුපියල් 400කින් එකවර කවදාකවත් වැඩි කරලා නැහැ. ඉතිහාසයේ පළවෙනි වතාවට අපේ ආණ්ඩුව ඇවිල්ලා තමයි රුපියල් 400කින් පළවෙනි වතාවට වැටුප් වැඩිම කරේ. මේ අයිතිවාසිකම ලබා දෙනකොට අද කියන්න ලැජ්ජයි. ඒකට විරුද්ධව අල්ලස්සෝ දූෂණ කොමිසමට යන එක ගැන. අල්ලස්සෝ දූෂණ කොමිසමට පැමිණිලි කරන්නේ මේ රටේ මහජන ධනය කොල්ල කාපු හොරා කාපු දූෂිතයන්ට විරුද්ධව. විපක්ෂ නායකතුමාගේ ලනුව කාලා අන්තිමට ගිහිල්ලා බෙල්ල තිබ්බා. මොලේ පොඩ්ඩක් තිබ්බනම් ඔය මෝඩ වැඩේ කරන්නේ නැහැ. ඇටෙත් එක්කම පලාගත්තා නම් තමයි හොඳ. මලයගම් ජනතාවට ලබා දෙන රුපියල් 200ට විරුද්ධ වෙන්නේ. ලැජ්ජයි. කොන්ද කෙලින් තියාගෙන මනෝ ගණේෂන් මන්ත්‍රීතුමාලට, දිගම්බර මන්ත්‍රීතුමාලට, රාධකෘෂ්ණ මන්ත්‍රීතුමාලට ජීවන් තොණ්ඩමන්ට ඉන්න පුළුවන්ද? මේ රුපියල් 200 වැඩි කරනවට විරුද්ධ වෙන්න පුළුවන්. මේ කිසි කෙනෙකුට විරුද්ධ වෙන්න බෑ.